සුබ දවසක් ඔබ සියලු දෙනාට. මම ධම්මික සේනාරත්න. ඔබගේ My Counselor YouTube channel එකකින්. විශේෂ අඛණ්ඩව කොටස් හොඳ සහ රටේ ආර්ථික ගෝලීය ආර්ථික ප්‍රවණතාවයන් වගේම ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් ඔබ නිරන්තරයෙන් දැනුවත් කරන නාලිකාවක් වශයෙන් My Counselor YouTube නාලිකාව අද දිනේදී මම කතා කරන බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම ආයෝජක ප්‍රජාව වශයෙන් විශේෂයෙන් කොටස් හොඳ ආයෝජක ප්‍රජාව වශයෙන් අද දිනේ අපි ගත්තොත් එහෙම අපි දන්නවා පසුගිය සතියේ සිදු වූ දිත්වා සුළි කුණාටුවේ බලපෑමත් එක්ක අපි ඒ හානිය කොතරම් ප්‍රමාණයක්ද කියලා එස්ටිමේෂන් විවිධාකාරයෙන් එස්ටිමේට් කරා ඇමරිකන් ඩොලර් බිලියන 2යි සමහරට බිලියන ඩොලර් බිලියන 4ක් ඒවයි ලොකු ඩැමේජස් තැන් තැන් වලින් එස්ටිමේට් කරනකොට මගේ හරි එස්ටිමේෂන් එක තාම ඒකට ඇවිල්ලා නැහැ මම දන්න තරමින් විශේෂයෙන්ම මේ දිත්වා සුලිකුණාටුවේ බලපෑමත් සමග කොටස් වන්දපලේ දරුණු කඩාවැටීමක් පසුගිය කාලයේ සිදු වුණා. ඒක අපි දැක්කා විශේෂයෙන්ම අපි කතා කරොත් ඕල්චා ඉන්ඩෙක්ස් එකත් එක්ක අපි දැන් කතා කරොත් එහෙම ඔබට මම පෙන්නන්නම්. අද දිනය තුලදී ඒකක 439.46ක සමස් කොටස් මුල් දර්ශක ඉහළ යාමක් දක්නු ලැබුණා. ඔය මේ දකින්නේ ඕල්සා ඉන්ඩෙක්ස් 439ක ඉහළ යාමක් දවස් තුලදී මේක සුවිශේෂී තත්ත්වයක් විශේෂයෙන්ම දිනයක් තුලදී කොටස් හොඳ පෙළේ සමස් කොටස් මුල් දර්ශක 439 කියන්නේ තා ඉහළ අගයක් වශයෙන් තමයි අපිට සඳහන් කරන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි දෛනික පිරිවැටුම 3.8 බිලියන් වගේ ආසන්න අගයක් තමයි අද වාර්තා කරේ. අපි බලමු මේ කොටස් හොඳපළ ඔබට මතක ඇති මම පසුගිය වීඩියෝ තුලදී නැත්නම් මීට කලින් මා නිකුත් කළ අප්ලෝඩ් කළ වීඩියෝ එක තුල මම සඳහන් කරා කොටස් හොඳපළේ මේ වගේ ඩිස්කවුන්ට් ලෙවල් එකකට එනවා කියන්නේ ඕල් ෂෙයා ඉන්ඩෙක්ස් එකේ අපි RSI එක රිලටිව් ස්ට්‍රෙන්ත් ඉන්ඩෙක්ස් එක 30ට ආසන්න සහ ඊට යට මට්ටමට එනවා කියන්නේ සත්‍ය වශයෙන් මිලදී ගැනීම සුසු තත්ත්වයක් කියලා මම ඔබට පැහැදිලි කරේ. විශේෂයෙන්ම සමහර සමාගම් වල මිලත් එක්ක මම කතා කරා. මේ සමාගම් වල මේ අද වර්තමානයේ පවතින තත්ත්වය මිලදී ගැනීම ඊට වඩා පහළට එනවා නම් මිලදී ගැනීම වඩා සුදුසු කියන කාරණා විශේෂයෙන්ම කොටස් හොඳපළේ අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ආයෝජන උපදේශක සහ ආයෝජක වශයෙන් සිටින මම සහ මගේ ඒ මම ලබාගත් අත්දැකීම් මගේ පරිශීලනය කරපු පොතපත සහ ඒ මගේ පරිචය තුළින් ලබාගත් දැනුමත් එක්ක තමයි මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම කොටස් හොඳපළක මෙවැනි ෂණික බිඳ වැටීමක් සිදුවන අවස්ථාවක සත්‍ය වශයෙන්ම අපි කළ යුතු වන්නේ කොටස් මිලදී ගැනීමක්. මොකද ඒක අපිට මෙෂර් කරන්න පුළුවන් ක්‍රම කිහිපයකට විශේෂයෙන් අපි දන්නවා කස්ටමර්ස්ලා අපි ඉන්වෙස්ටර්ස්ලා වර්ග කිහිපයක් ඉන්නවා. පළවෙනි එක තමයි රිටේල් ඉන්වෙස්ටර්ස්ලා නැත්නම් අපි හයි නෙට් වර්ත් ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා. ෆන්ඩ්ස් තියෙනවා විශේෂයෙන්ම ආයෝජනය කරන. ඒ වගේ තමයි මාජින් ලබාගත් මාජින් කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් මේ හැමෝගෙම බිහේවියර් එක මේ මාකට් ඩ්‍රොප් එක වීමේ නිසා අපි මේ විවිධාකාර වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මාකට් එකක් ක්ෂණිකව කඩා වැටෙන අවස්ථාවකට නැත්නම් මාජින් යූස් කරලා කොටස් මිලදී ගත්ත ආයෝජකයන්ට පැනික් වීමක් සිදු වෙනවා. මොකද මාජින් එක පහළ වැටුනොත් එහෙම පෝසලින් එන්න පුළුවන්. ඒ තත්ත්වය උඩ සමහර කට්ටිය ප්‍රොෆිට් ඉන් ස්ටොක් විකුණන්න පෙළඹෙනවා. මේක ට්‍රෙන්ඩ් එකක් වුණාට පස්සේ මොකද මාකට් එකේ පහළ යෑමක් බලාපොරොත්තු වුණා. පහළ යෑමකට ලක් වුණා පසුගිය කාලය තුලදී. මම මේ chart එකක් ආශ්‍රයෙන් මේක එක්ස්ප්ලেইন කරන්න ඔබට. මේ තියෙන්නේ ඕල්සා ඉන්ඩෙක්ස් එකේ පහළ වැටීම ඔබට පේනවා ඇති. අඛණ්ඩව මේ කොටස් වෙළඳපොළ සාමාන්‍ය අපි ගියේ පීක් එකේ ගියේ 23788 ඊට පස්සේ පහළට ආවා. මෙන්න මේ ඔබ දකින්න ඇති මේ දැවැන්ත රෙඩ් කැන්ඩල්ස් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම කතා කරොත් මෙන්න මේ වෙද්දී ඩ්‍රොප් එකට ඇවිල්ලා තියෙන මාකට් එක 21491 වගේ මට්ටමකට පහළ වැටුණා. එතකොට මේ දරුණු බිඳ වැටීමක් අඛණ්ඩව දවස් කිහිපය තුළදී පහළ වැටීමක් දක්න ලැබුණා කොටස් වෙළඳපොළ. එතකොට මේකට හේතුව තමයි දිත්වා සුළුකුණාටුවේ බලපෑම නිසා සමස්ත අපේ රටේ ආර්ථිකයට වන බලපෑම සම්බන්ධයෙන් ඇතිවන්නා වූ සමහර විග්‍රහයන් නිසා තමයි එක එක කට්ටිය එක විදිහට අර්ථකථනය කරා මේ ඩැමේජ් එක විතරක් ප්‍රමාණයක් වේ ඇමරිකන් ඩොලර් 1 බිලියන් වෙන්න පුළුවන් 4 බිලියන් ඒ ආකාර විවිධාකාර අර්ථකථන තිබ්බා. මේ තුළ සමස්ත ප්ලාන්ටේෂන් සමාගම් මේ වගේ ප්‍රොපර්ටි සමාගම් වලට වන බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් තාම කරලා නැහැ. මේ එකිනෙක අධ්‍යයනත් එක්ක තමයි මේ මාකට් එක සම්බන්ධයෙන් මේ ඉන්වෙස්ටර්ස්ලාගේ නෙගටිව් සෙන්ටිමන්ට් එක නැත්තම් ඍණාත්මක මනෝභාවය තමයි මාකට් එක මේ දක්වා පහළට ගෙනීමට හේතු සාධක වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බලමු මෙන්න මේකෙදී මාකට් RSI එක අපි ඇප්ලයි කරලා ඕල්සියා ඉන්ඩෙක්ස් එකේ මාකට් RSI එක ගත්තොත් එතකොට පේනවා ඇති මේක මාකට් RSI එක 28ට ආවා.
මාකට RSI එක 28ට ආවා මේ දරුණු ඩ්‍රොප් එක කරන කාලේදී. ඒ කියන්නේ 21000 මෙතන 482 මට්ටමේදී මාකට RSI එක තිබෙන්නේ 28. සාමාන්‍යයෙන් ජනරල් අයිඩියා එක තමයි මාකට RSI එකේ සාමාන්‍යයෙන් 30ට යට එනවා කියන්නේ අපි කියන්නේ ඕවර්සෝල්ඩ් ලෙවල් එකක්. නැත්නම් ඕවර්සෝල්ඩ් ටෙරිටරි එකකට ගමන් කරනවා කියලා 30න් යට මට්ටම. සාමාන්‍යයෙන් RSI 30න් යට ඉතා කලාතුරකින් තමයි එන්නේ. ඔබ දකින්න ඇති මේ RSI එක මේ 30ට යටින් ආපු කාලවල මේ ෂෙයා මාකට් එකේ ඕල්සයි ඉන්ඩෙක්ස් එක සාමාන්‍ය කෙටි කාලයක් තමයි RSI එක 30න් යට ඇවිල්ලා තියෙන්නේ. මේ ඔබ දකින්නේ RSI 30න් යට ආපු අවස්ථාවක්. එහෙන් බලද්දී ඔබ දකින්න ඇති මේ රීසන්ලි ආපු RSI මේ 30ට යට එක තමයි මේ මෑතක අපි දැක්කේ දෙසැම්බර් 8 වෙනිදා RSI 28ට ආවා. සත්‍ය වශයෙන්ම අපි කතා කරා මම පසුගිය වීඩියෝ එකේදී මේක මිලදී ගැනීමට සුදුසු කාලයක් තවදුරටත් පහළට එනවා නම් මිලදී ගැනීමට සුදුසුම කාලයක් කියලා තමයි මම මෙන්ෂන් කරේ. ඒ නිසා සාමාන්‍ය RSI 28 ලෙවල් එකේ නිරායාසම මාකට් එකේ බයින් ඉමර්ජන් අවස්ථාවක් වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මේ තත්ත්වය අද ක්‍රියේට් වුණා. මාකට RSI එක 28 ඉඳන් 41 දක්වා අද වැඩි වෙලා තියෙනවා. මේ දක්වා මේ දවස් දෙකේදී මේ කැන්ඩල්ස්ටික් දෙකක් ඇපි වෙලා තියෙනවා. ග්‍රීන් කැන්ඩල්ස්ටික් එකක්. හෙට දවසෙත් ග්‍රීන් කැන්ඩල්ස්ටික් ඇපි වුණොත් මේ ට්‍රෙන්ඩ් එක අප් ට්‍රෙන්ඩ් එක කන්ටිනියු අප් ට්‍රෙන්ඩ් එකක් අපිට දක්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක කෙසේ වෙතත් අපි දන්නවා මාකට RSI එක 30ට යට එන අවස්ථාවක් කියන්නේ ඊටාම ස්වර්ණමය අවස්ථාවක් ආයෝජකයන්ට කොටස් මිලදී ගැනීම සඳහා. තෝරාගත් සමාගම්වල කොටස් වලට අපි මේක ආදේශ කරලා බැලුවොත් අපිට මේ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයට එන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් සමාගම් කීපයක් තෝරාගමු. ඔබ මේ දකින්නේ DFCC බැංකුවේ සමස්ත කොටස් මිල දර්ශකයේ DFCC බැංකුවේ මේ ෂෙයා ප්‍රයිස් මූවමන්ට් එක ඒකත් එක්ක RSI එකම ඇප්ලයි කරලා තියෙනවා. ඔබ දකින්න ඔබට පේනවා ඇති හොඳටම මෙතන DFCC බැංකුව සාමාන්‍ය 170 වගේ තිබ්බ එක 144ට වැටුණා. 144ට වැටුණා. මේක මාකට RSI එක මේක 18ට වැටුණා. 18 කියන්නේ තාම හොඳම අවස්ථාවක් මෙලදී කියන්නේ ඕවර්සෝල්ඩ් මට්ටමකට තියෙන්නේ 30න් යට. ඉතින් අද මේක කොටස් හොඳපලේ ප්‍රයිස් එක 150 දක්වා වැඩි වුණා. 144.50 ඉඳලා 150 දක්වා අද ප්‍රයිස් එක වැඩි වුණා. එතකොට 236ක් නෙට් ඇසෙට් තියෙන බැංක් එකක්. ඉතින් 170 පීක් වගේ තිබ්බා පහුගිය දවස්වල. එතකොට මෙන්න මේ වගේ අවස්ථාවක කොටස් මිලදී ගන්න වඩා සුදුසුයි. ඉතින් විශේෂයෙන්ම අපිට ආවජෙක් වශයෙන් මේ RSI එක බෝලින්ජර් බෑන්ඩ් එක නැත්තම් අපිට ගන්න පුළුවන් MACD මේ ඉන්ඩිකේටර්ස් කීපයක් ඇප්ලයි කරලා අපිට මේ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන්න පුළුවන්. විශේෂයෙන්ම කොටස් මිලදී ගැනීමේදී ඔබට RSI එක තෝරා ගන්න ඊට අමතරව බෝලින්ජර් බෑන්ඩ් කියලා ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. මම ඒකත් ඔබට පැහැදිලි කරන්නම්. මෙන්න මේ බෝලින්ජර් බෑන්ඩ් කෙනෙකුට මේ ඇප්ලයි කරලා තියෙන්නේ. මේ තියෙන්නේ අප බෑන්ඩ් එක සහ මේ ලෝවර් බෑන්ඩ් එක නිල් පාට යට තියෙන්නේ මේ මිඩල් බෑන්ඩ් එක මැද. එතකොට මේකෙදී මේ යම්කිසි අවස්ථාවක මේ බෝලින්ජර් බෑන්ඩ් එකේ මේ ලෝවර් බෑන්ඩ් එකට යටින් කැන්ඩල්ස්ටික් ඇපි වෙනවා නම් ඒක හොඳ බයි කරන අවස්ථාවක් වශයෙන් තමයි ඕවර්සෝල්ඩ් අවස්ථාවක් නැත්නම් මිලදී ගැනීම සුදුසු අවස්ථාවක් වශයෙන් තමයි අපි ඩිස්කවුන්ට් අවස්ථාවක් වශයෙන් තමයි හඳුන්වන්නේ. ඒ නිසා මේ වෙන තත්ත්වයක් ඇපි නිර්මාණය වුණා ඇපි වුණා. ඉතින් එවැනි අවස්ථාවක RSI එකත් එක්ක බලලා අපිට හොඳ බයි එකකට යන්න අවස්ථාව ඔබට තිබුණා. මම හිතන්නේ මේවා අපිට ඇත්තටම හොඳ අත්දැකීම් මාකට් එකේ බයින් තීරණ ගැනීම සඳහා. ඒ වගේම තමයි අපි කතා කරමු තව සමාගම් කීපයක් අපි ගමු. HMB සමාගම ගත්තොත් HMB බැංකුව ගත්තත් මේකෙත් ඒ විදිහම තමයි RSI එක 37 මේක 31ට වගේ ආවා. ආසන්න වශයෙන් මේ almost oversold 30ට ආසන්න මට්ටමට ආවා. බෝලින්ජර් බෑන්ඩ් එකේ බලන්න මේ lower බෑන්ඩ් එකට යටට කැන්ඩල්ස්ටික් මේ ටච් කරා. තියෙන අවස්ථාවක් කියන්නේ මිලදී කියන වඩා සුදුසු අවස්ථාවක් වශයෙන් තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලමු ටික ටික මේ prices appreciate වෙන විදිහ අපිට බලන්න පුළුවන්. අපි සම්පත් බැංකුව බලමු. සම්පත් බැංකුවේ තමයි RSI එක 30ට ටච් කරා. 30 ටච් කරලා තමයි දැන් බෝලින්ජර් බෑන්ඩ් එකේ ඔබ දකින්න ඇති මේ ලෝවර් බෑන්ඩ් එකට යටින් මේ කැන්ඩල්ස්ටික් ඇපි වුණා ඒ දවසේ. ඊට පස්සේ RSI 30ට ආසන්න මට්ටමට ඇවිල්ලා තමයි මේ උඩට ආපහු වැඩි වෙලා තියෙන නිසා කොටස් හොඳපළ බිඳ වැටීමත් එක්ක RSI එක බලන්න බෝලින්ජර් බෑන්ඩ් එක මේ ඉන්ඩිකේටර්ස් දෙකම ඔස්සේත් අපිට තුමුද තීරණ ගැනීමේ හැකියාව පවතිනවා. ඒ නිසා මම හිතන්නේ කොටස් හොඳපළ අද දිනේදී මෙවැනි මට්ටමකට පොයින්ට් 439ක් අප් වුණා කියන්නේ ඉතා හොඳ තත්වයක්. මම හිතන්නේ මේ தත්ත්වය තුළ මම හිතනවා ඉදිරි කාලයේදීත් කොටස් හොඳපළට මේ නවමිලදී ගැනීම එන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය වෙයි. විශේෂයෙන්ම අපි වොරන් බෆට්ගේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා big greedy when others are fearful right මේක කතාව අපිට වැදගත් වෙනවා. විශේෂයෙන්ම අනිත් අය බය වෙලා ෂෙයාර්ස් විකුණද්දී අපිට පුළුවන් ෂෙයාර්ස් එකතු කරගන්න මේකයි සරල න්‍යායක්.
ඒ නිසා අපිට මේ මාකට් RSI එකත් එක්ක මේ සමස්ත ඉකොනොමි එකේ ඇත්තටම අපි යම්සි ඩෙවලොප්මන්ට් එකක් තියෙන අවස්ථාව තමයි මේ දිස්ත්‍රා තුලිකුණාටු ඇති වුණේ අපිට. ඒ නිසා මේ ෂොක් එක මේ ඉකොනොමික් ෂොක් එක දරා ගන්න පුළුවන් මට්ටම ඉකොනොමියක් අපිට තියෙන නිසා සහ අනිකුත් ආකාරයට සාමාන්‍ය ලංකාවේ GDP එකට වැඩිම contribution එකක් පෙන්වන්නේ වෙස්ටර්න් ප්‍රොවින්ස් එකෙන්. ඒ නිසා මේ තැන් තැන්වල සිදුවීම් යම්සි සිදුවීම් සහ ව්‍යසනයන් සමස්ත ඉකොනොමියට විශාල වශයෙන් බලපෑමක් ඇති වෙන්න හේතුවක් නැහැ. යම් බලපෑමක් තියෙනවා නමුත් විශාල බලපෑමක් ඇති වෙයි කියලා අනවශ්‍ය පැනික් වීමක් ඉන්වෙස්ටර්ස් ළඟ තියෙන්න ඕනේ නැහැ කියලා මතය තමයි මම නම් විශ්වාස කරන්නේ. ඉතින් අපි තවදුරටත් විස්තරාත්මකව බලමු. මේ අද උදේ දිනේදී කියන්නේ ඊයේ දිනේ තිබ්බ මාකට් RSI මේ S&P SL20 ඉන්ඩෙක්ස් එකේ මාකට් RSI සමාගම වල තිබ්බ. ඔය දකින්න පුළුවන් මේ සිලුවන් පූල් ස්ටෝර්ස් එකේ මාකට් RSI එක තිබ්බේ 16.7යි. LB ෆිනෑන්ස් තිබ්බේ 18.4ක්. DFCC එකේ RSI එක 22.2ක්. කොමර්ෂල් බැංක් එක 24ක් තිබ්බේ. සෙන්ට්‍රල් ෆිනෑන්ස් 26 RSI තිබ්බේ. ජෝන් කීල්ස් එකේ 28 තිබ්බේ. එතකොට මේස්ට්‍රා ක්‍රොප්ස් 29යි. ඊට අමතරව කොමර්ෂල් බැංක් X31යි තිබ්බේ. මෙන්න මේ ආකාරයට මාකට් RSI එක මේ S&P ශ්‍රී ලංකා 20 ඉන්ඩෙක්ස් එකේ තියෙන සමාගම් විශ්සේ කොහොමද තිබ්බේ කියන ආකාරය බලමු. මේ අනුව බලද්දිත් අපිට මේ RSI 30ට ආසන්න මට්ටමේ තමයි ගොඩක් සමාගම් තියෙන්නේ. ඒ නිසා ගොඩක් ඩිස්කවුන්ට් වෙලා තියෙන තත්ත්වයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ කියන කාරණේ තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඊට අමතරව මෙතන අපිට පෙන්නනවා top 10 signal day gains. ඒ කියන්නේ දවස තුල වැඩිම සිංගල් ඩේ ගේන් එකක් වාර්තා කරපු දවස් ගත්තොත් එහෙම විශේෂයෙන්ම අද දිනේ කියන්නේ 439.46ක් කියන්නේ ඒක සුවිශේෂී තත්ත්වයක් බවට පත් වෙනවා. මේ ඔබ දකින්නේ 2025 අප්‍රේල් 10 තමයි 704.8ක් වැඩිම ගේන් එකක් වාර්තා කරේ. එහෙන් බලද්දී අද දිනේ 439ක් කියන්නේ අතරම 8 වෙනි මේජර් ගේන් එකක් තමයි මේ වර්තමාන කාලේ අපි දැක්ක කොටස් හොඳබල තුල. ඊට අමතරව අපි කතා කරොත් එහෙම ඔබ දකින්න ඇති මේ මම කලින් ෂෙයා කරපු chart එකක් මේක DFCC බැංකුවේ ඔබ දකින්නේ මේ ටෙක්නිකල් අප්ඩේට් එකක් විශේෂයෙන් මම දැන් හිතන්නේ මගේ WhatsApp group වල ඉන්න කට්ටියට මේක ලැබෙනවා. මේ chart එකේ බලන්න RSI 18යි ගණක් තිබ්බේ. මේ එදා බෝලින්ජර් බෑන්ඩ් එක මේ lower බෑන්ඩ් එක ටච් කරලා තියෙනවා. ඉතින් යටින් ඇපි වෙලා තියෙනවා candlesticks. මෙන්න මෙවැනි තත්ත්වයන් අපිට හොඳට ස්ටඩි කරලා ෂෙයා මාකට් එකේ අධ්‍යයනය කරන්න. මෙන්න මේ තවත් අවස්ථාවම all share index එකට දාපු ටෙක්නිකල් අප්ඩේට් එක RSI එක 28 මට්ටමට ආවා. රයිට්. ඉතින් මෙවැනි අවස්ථාවලදී විශේෂ මිලදී ගැනීමට වඩා සුදුසුයි කියන කාරණා තමයි අපිට මතක් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙවැනි කාරණා ගණනාවක් අපිට කතා කරන්න පුළුවන්. ඉතින් වර්තමානයේ මේ ඇතිවලා තියෙන වෙළඳපොළ ස්වභාවය සහ මේ පොසිටිව් ඉන්වෙස්ට්මන්ට් සෙන්ටිමන්ට් එක කන්ටිනියු වෙයි කියන විශ්වාසය තියෙනවා අපිට. අපි බලමු කොහොමද ඉදිරියේදී මේ තත්ත්වය ඩෙවලොප් වෙන්නේ කියන කාරණේ. තවත් මේ වටිනා වීඩියෝ බොහොම සමුදෙනවා. මම ධම්මික සෙනරණ මයි කවුන්සලර් YouTube channel එක විදියට. සුබ දවසක්. ඔබ ස්තුතියි.